පුරායලගෙන වෙලදාම යන්න පිටත් වුණා. ගිනි දවාලේ තොප්පි ටිකක් අරගෙන පාරක් ගානේ ඇවිදලා දැන් තොප්පි වෙලෙන්දට හොදට මාන්සි එහෙන් මෙන් ඉහෙන් කලින් දාඩිය දාන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ ගාල ගහක් කඩින් ඉඳගත්තා. මාන්සි වෙලා හිටපු තොප්පි වෙලෙන්දට ෆුල් ජොලියක් ආවා. එයා අපේ රෝගෙන් එහෙම ෆුල් රිලැක්ස් එකේ සුරුට්ටුවක් බොන්න කල්පනා කරනකොට ඒක බොන්න හම්බුන්නේ නැහැ. එයාට නිින්ද ගියා. උදේ ඉඳලා හෙට ගියා මෙහෙට ගියා මිනිස්සු තොප්පි වල ගාන අහනවා විතරයි. තොප්පි වෙලෙන්දට එක තොප්පියක් අදිකුණ ගන්න ලැබුණේ නැහැ. මේ හිතේ අමාරුට එක තොප්පි වෙලෙන්ද මගදී එන ගමන් හොඳ වයින් දෙකක් දාගෙන හිටියේ. හිසේ අමාරුකුත් හැදුණු හින්දා තොප්පි වෙලෙන්ද ඇල්ල වෙච්ච ගමන් හොඳටම නිින්ද ගියා. කොටයක් කිරනෝගේ බර ගාලා ගොරවන්න පටන් ගත්තා. ඔයගොල්ලෝ හිතනවා නම් එයාට නිදා ගන්න හම්බුණා කියලා ඒක වැරදි. මොකද වටේම හිටපු වඳුරු ටික මේක බලාගෙනයි හිටියේ. උන් පල්ලෙහාට බැලලා අර තඩි පෙට්ටිය තුස්සගෙන කෙලින්ම ගහට නැග්ගා. උන් තොප්පි ටික බෙදා ගන්න බැරුව ගහ ගන්නවා. එහාට දානවා මෙහාට දානවා. ඒ උනාට තොප්පි වෙලෙන්ද මේ කිසිම දෙයක් දන්නේ නැහැ. හෝ තොප්පි වෙලෙන්ද හැරලා බැලුවා තොප්පි නෑ. උඩ බලනකොට මෙන්න මොලේ වඳුරු තොප්පි දාගෙන සෙල්ලම් දානවා. ඒයි වඳුරා ඔය තොප්පි මගේ මොනවද එහාට මෙහාට දාන්නේ? හොඳ හිතින් ආපහු දෙනවා. එහෙම කියපු තොප්පි වෙලෙන්ද යාගේ තොප්පි අරගෙන වීසි කෙරුවා. හැබැයි වඳුරන්ට ගානක්වත් නෑ. කොහෙන්ද බැලුව වඳුරේ කේ තොප්පියත් අරගෙන ගහකට නැග්ග. ඔන්න ඕකයි තොප්පි වෙලෙන්දට සිද්ධ වෙච්ච ඇත්තම සිද්ධිය.